Hi, welcome to my YouTube channel. ගොඩක් දෙනා මුහුණ දෙන ප්‍රශ්නයක් තමයි හිසකෙස් අධික ලෙස ගැලවී යාම. සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයෙක්ගේ දිනකට කෙස් ගස් 50ත් 100ත් අතර ප්‍රමාණයක් තමයි ගැලවිලා යන්නේ. ඉතින් ඊට වඩා හිසකෙස් ගැලවිලා යනවා නම් ඒක ලොකු ප්‍රශ්නයක්. බොහෝ දෙනෙක්ගේ කොණ්ඩේ පීරන හැම අවස්ථාවකදීම කෙස් ගස් විශාල ප්‍රමාණයක් ගැලවිලා යනවා. එහෙම නැත්නම් කොණ්ඩේ අල්ලනකොටම කොණ්ඩේ ගැලවිලා එනවා. හිසකෙස් වල කිසිම වර්ධනයක් නැත්නම් තද කළු පැහැයක් නැත්නම් ඔයාට තමයි අද මම මෙන්න මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ඔයාලා තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. මේ වගේ ගොඩක් වීඩියෝස් මම ඉස්සරහට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. අද මම කියලා දෙන මේ ඔයිල් එක ඔයාට ගෙදරදිම හදාගන්න පුළුවන්. වියදමක් යන්නේ නැහැ. කරපිංච ඉත්තකින් කරන්න පුළුවන් දෙයක් තමයි අද මම ඔයාලට මේ කියන්න යන්නේ. කරපිංච කියන දේ කොහොමත් අපේ ඔළුවට හොඳයි. ඔයාලට මේක කරලා අනිවාර්යෙන් සතියක් යද්දි results හම්බ වෙනවා. ඔයාලගේ හිසකෙස් ගැලවිලා යන ප්‍රධානම හේතුව තමයි ඔයාලගේ කේශ මූල ශක්තිමත් නැතිවීම. ඉතින් ඔයාලට පුළුවන් ඒ தત્ත්වය මගහැරගෙන හිසකෙස් ශක්තිමත්ව වර්ධනය කරගන්න මම මේ කියලා දෙන hair oil එක හරියට පාවිච්චි කරොත්. කරපිංච වලින් ඔයාලගේ කේශ මූල උත්තේජනය කරලා හිසකෙස් වර්ධනය වීමේ වේගය වැඩි කරනවා. මම අද මේ ඔයිල් එක හදන්න විශේෂ දෙයක් එකතු කරගත්තා. ඒ තමයි උළුහාල්. උළුහාල් කියන්නේ විටමින් E බහුල දෙයක් වගේම මේ නිසා කොණ්ඩේ හොඳින් ශක්තිමත් කිරීමටත් දිලුණු බවක් ලබා ගැනීමටත් හැකියාව තියෙනවා. විශේෂම කාරණාව තමයි ඔයාලගේ ඔළුවේ හිස්වැරි තියෙනවා නම් ඒක නැති කරගන්නත් මේ උළුහාල් මගින් හැකියාව ලැබෙනවා. එහෙනම් අපි බලමු මේ hair oil එක කොහොමද හදාගන්නේ කියලා. කරපිංච අයිති කිහිපයක් අපි කඩා ගන්න ඕනේ. ඊට පස්සේ ඒක පිරිසිදු කරගන්න ඕනේ. පිරිසිදු කරලා වතුර ගතිය නැති වෙනකන් තියලා තමයි අපි ගන්න ඕනේ. ඊට පස්සේ අපි භාජනයක් ලිපේ තියලා මේ වගේ සුදු පොල් තෙල් ටිකක් දාගන්න ඕනේ. ඊට පස්සේ ඒකටම පිරිසිදු කරගත්තු කරපිංච ටිකක් දාන්න ඕනේ. ලිපේ ගින්දර ගොඩාක්ම අඩුවෙන් මේ වෙලාවේ තියාගන්න. ඊට පස්සේ අපි මේකට අර මං කියපු උළුහාල් ඇට කිහිපයකුත් එකතු කරගන්න ඕනේ. ඉස්සරි තියෙන අය අනිවාර්යයෙන්ම උළුහාල් එකතු කරගන්න. අනිත් අයත් අවශ්‍ය නම් එකතු කරගන්න. ඊට පස්සේ මේ විදිහට මේක විනාඩි 10ක් විතර තියලා අපි ලිප් ඔෆ් කරලා මේක නිවෙනකන් තියාගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඒක අපි පෙරලා තමයි ගන්න ඕනේ බෝතලයකට. පිරිසිදු වීදුරු බෝතලයකට දාගන්න. දාලා මෙන්න මේ විදිහට තියාගන්න. මේක මාසයක් විතර තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. සතියට දවස් 3ක්වත් මේක ගන්න. හොඳට මේක හිස් කබලේ ආලේප කරලා විනාඩි 10ක් විතර මසාජ් කරන්න. මුළු කොණ්ඩෙටමත් ආලේප කරන්න පුළුවන්. හිස් කබලෙත් ගා ගන්න හොඳින්. නාන්න පැයකට විතර කලින් ගාලා මසාජ් කරලා ඊට පස්සේ ෂැම්පු කරලා ඔයාලට හොදන්න පුළුවන්. ඔයාලා මේක පාවිච්චි කරන්න නම් සතියක් දෙකක් වගේ යද්දී ඔයාලට තේරෙවි ඔයාලගේ කොණ්ඩේ වෙනසක්. කියන්නේ හිසකෙස් වර්ධනයක් වෙලා තියෙනවා. ඒ වගේම හිසකෙස් ගැලවී යන එක සම්පූර්ණයෙන්ම නොවුනත් ටිකක් හරි අඩු වෙලා තියෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් ඔයාලා මේක පාවිච්චි කරලා බලන්න. ඒ වගේම තමයි අපිට පුළුවන් කරපිංච වලින් තව hair mask එකක් හදාගන්න, hair spray එකක් හදාගන්න පුළුවන්. ඒව හදන විදිහත් මම ඔයාලට ඉස්සරහට වීඩියෝ එකකින් අරගෙන එන්නම්. අපි ලොකු ගණන් දීලා සලෝන්ස් වලින් hair massage oil treatment කරගන්නවට වඩා මේ වගේ oil එකක් ඔයාලා ගෙදර හදලා ගාලා බලන්න. පොල් තෙල් වලට විතරයි පොඩි වියදමක් යන්නේ. ඔයාලා ඉතින් පාවිච්චි කරලා බලන්න. මේ තියෙන්නේ මගේ hair එක. මමත් මේ hair oil එක use කරලා තමයි මගේ කොණ්ඩේ මේ විදියට වවාගත්තේ. මගේ කොණ්ඩෙත් ඉස්සර ගොඩාක් ගියා පීරනකොට අහුරු පිටින් ගැලවිලා යනවා. ඉතින් ගොඩක් දුරට ඒක අඩු වෙලා කොණ්ඩේ ලස්සනට ෂයින් එකට ලස්සනට වැවිලා තියෙනවා. ඉතින් ඔයාලත් මේක ගාලා බලන්න. ඔයාලට මේකේ රිසල්ට්ස් එකක් හම්බුණා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. Thank you.